ලක්මිරෝ ඩිජිටල් TV නරඹන ඔයාට අපි විවිධාකාර ශ්‍රේෂ්ත්‍රවල විවිධාකාර අත්දැකීම් තියෙන බොහෝ දෙනෙක් අපේ ආරාධිත විදිහට අපි අනිවාර්යෙන්ම ආරාධනා කරලා ඒ අත්දැකීම් එක්ක රැකියා ශ්‍රේෂ්ත්‍රයට එන බලාපොරොත්තු වෙන බොහෝ දෙනාට විශේෂයෙන් තරුණ පරපුරට අවශ්‍ය කරන මං විවර කරලා දෙනවා. ඉතින් පසුගිය වැඩසටහනේදී ඔබට මතක ඇති අපි කතා කරා සීමන් කෙනෙක් වෙන්න, නැත්තම් නැවියෙක් වෙන්න, කැප්ටන් කෙනෙක් වෙන්න කැමති අදහසක් තියෙන තරුණ තරුණියන්ට කොහොමද ඒ සම්බන්ධයෙන් ඒ මඟ හෙළිපෙහෙළි කරගන්න කියලා අපි කතා බහ කරන්න අපේ සුදුසුම පුද්ගලයා අපි ආරාධනා කරා අපේ මැදිරියට. අදත් අපි ආරාධනා කරා එතුමාටම. මොකද අපි එදා වැඩසටහනේ නවත්තපු තැනින් අද පොඩ්ඩක් පටන් ගන්න හදන්නේ. මම හඳුන්වා දෙන්න ඉස්සෙල්ලාම කවුද කියලා. ඒ තමයි කැප්ටන් සුරේෂ් රත්නසිංහ මාස්ටර් මෙරින. එහෙම තමයි ඒ තනතුරේ නම දෙන්නට ඕනේ. හරි විදිහට හරි දේ කියන්නට ඕනේ. එහෙමනම් වැඩසටහන ආරම්භයේදීම මම කැමති ඔබතුමාගේ මෙන්න මෙහෙම දෙයක් දැනගන්න. අපි පහුගිය සතියේ කතා බහ කරා මේ කැප්ටන් කෙනෙක් වෙන්න නැත්නම් සීමන් කෙනෙක් වෙලා කොහොමද මේ තැනට එන්නේ කියලා. අපි එදා ඒ පාත් එක ගැන කතා කරා. කැප්ටන් අපි කැමති අද පොඩ්ඩක් අපි අපේ මෙමරි එක ආපස්සට කලුත් කරගමු. කොහොමද මේ පාත් එක හදාගන්නේ? අපි කෙටියෙන් කතා කරමු. අපි පසුගිය වැඩසටහනේ කතා කර විදිහට නැවක කපිතාන් මේ ඩිපාර්ට්මන්ට් මම කිව්වා ඔයා නැවේ බලය දීමට අවශ්‍ය බලය සපයන්නේ ඉංජිනේරු කාර්ය මණ්ඩලය. අනික ඒ බලය පාලනය කර අපේ සම්පූර්ණ ගමනාගමනය කරන ඩිපාර්ට්මන්ට් එක ඩෙක් ඩිපාර්ට්මන්ට් එක. එතකොට මේ මම කිව්වා වගේම ඒ ක්ෂේත්‍රය මම හිතන්නේ මුළු ලෝකෙම සප්ලයි චේන් එකෙන් 90%ක්ම නායක ගමනාගමනයෙන් කරගෙන යන මේ ෆීල්ඩ් එක පෘථිවිය කැරගෙනකම්ම සදා ස්ථීර රැකියාව. ඒ හින්දා මේ පාත් එකේ අපිට කන්ටිනියු කරන තරමට ඒක අවශ්‍යයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි එදා කතා බහ අවසන් කරේ. දැන් අද අපි අලුත් තැනකට එන්න හදනවා. මොකද මේ නාවික ශ්‍රේෂ්ත්‍රය නැත්තම් නැවියෙක් වෙන්න බලාපොරොත්තු වෙන සීමන් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන තවත් වචනකින් කියනවා නම් ඒ යන්න තියෙන ඉහළම තැන තමයි කැප්ටන් කියන තනතුර. ඉතින් මෙතනට එන්න බලාපොරොත්තු වෙනකොට මම කැප්ටන් ඊළඟට ආසයි මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් උතුමෙන් අහන්න. දැන් අපේ දන්න විදිහ අනුව මේ වෘත්ති විවිධාකාර කැටගරිස් තියෙනවානේ. සීමන් කෙනෙක් වුණාන් පස්සේ විවිධාකාර කැටගරිස් තියෙනවා. එතකොට අපි දන්න භාෂාවෙන් කතා කරාම ඕන කෙනෙක් කියන්නේ මම නැවක වැඩ කරනවා කියන තමයි මතක් කරලා කියන්නේ. එතකොට දැන් මේ ශිපින් ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා අපි අහලා තියෙනවා බල්ක් කැරියර්ස් කියලා කියනවා. ඊට පස්සේ කන්ටේනර් නැව කියලා කියනවා. අපි දන්න භාෂාවෙන් කතා කරලා මම කියන්නේ. ඊට පස්සේ තව කියනවා මේ අපි පැසෙන්ජර් නැව් වල වැඩ කරනවා, කාර් කැරියර්ස් වල වැඩ කරනවා. මේ වගේ බොහෝ දේවල් කතා කරනවා. ඇත්තටම දැන් මේ බලාපොරොත්තු වෙන සර්විස් වලට මේ වගේ විවිධාකාර අංශ වලට යන්න බලාපොරොත්තුවක් හිතේ තියෙන අයට අපි පොඩ්ඩක් කතා කරමු කැප්ටන් කොහොමද ඒ තැන් වලට යන්න මග එලිපෙහෙලි කරගන්නේ? දැන් නැව් ගත්තම දැනට මේ තියෙන ලෝකයේ මේ සප්ලයි චේන් එක ෆාස්ට් කරන්න වැඩිම ඩිමාන්ඩ් එකේ තියෙන නැව් ටික තමයි කන්ටේනර් නැව්. ඒ කියන්නේ මේ මාකට් එකේ ප්‍රොඩක්ට් එක වැටෙනම බොහොම ගුවන් යානාවකින් ඒ ට්‍රාන්ස්පෝර්ට් කරනවට ඒ මොකක්ද ඒකට එක්ස්පෙන්සිව් හින්දා මූදු මාර්ගයෙන් යන්න තියෙන ෆාස්ට්ම ට්‍රේඩ් එක තමයි කන්ටේනරයිසේෂන්. එතකොට ඒ වගේම වරායවල වල බහලුම් ඩිස්චාර්ජ් ලෝඩින් කරන්න යන කාල ප්‍රමාණයමත් ඉතාමත් අවමයි. ඒ වගේම දැන් හිතමු එතකොට ඒ වගේ කන්ටේනරයිස් වලින් කරන්න බැරි ප්‍රොඩක්ට්ස් කොමොඩිටිස් තියෙන ඒ වගේ කිව්වොත් ඔය බඩගිරිඟු සීනි ඒ වගේ බල්ක් ප්‍රොඩක්ට්ස් ගෙනියන්න තමයි නැව් වෙනම හදලා තියෙනවා. ගල් අඟුරු වගේ දේවල් උදාහරණයක් වශයෙන් බල්ක් කැරියර්ස්. එතකොට ඊළඟට තෙල් වගේ දේවල් ඒ කියන්නේ ක්‍රූඩ් ඔයිල් ඒවා එතකොට ප්‍රොඩක්ට් කැරියර්ස් කියලා තියෙනවා. කෙලිම කියන්නේ ටැන්කර්ස් කියලා තියෙනවා. ටැන්කර්ස් වලට වෙනම බෙදලා තියෙනවා. ක්‍රූඩ් ඔයිල් ටැන්කර්ස් ඒ කියන්නේ බොර තෙල් වගේ දේවල් ට්‍රාන්ස්පෝර්ට් කරන්න ඒව ලොකු නැව්. සාමාන්‍යයෙන් 3,50,000 2,50,000 වගේ ටනේජ් එකක් කැරි කරන්න පුළුවන් නැව් තියෙනවා ක්‍රූඩ් ඔයිල් කැරියර්ස්. ඒ වගේම ප්‍රොඩක්ට් කැරියර්ස් තියෙනවා. ඒ කියන්නේ මේ ඔය ජෙට් ඔයිල් කියන්නේ මේ පිරිපහද කියන්නේ රිෆයින් ප්‍රොඩක්ට්ස් ඒක යවන්න තියෙන ඒවා කෙමිකල් මේ ප්‍රොඩක්ට් කැරියර්ස් ඊට පස්සේ කෙමිකල් ටැන්කර්ස් කියන රසායන ද්‍රව්‍ය ගෙනියන්නේ. එතකොට දෙකක් දැන් අපි කතා කරා. එකක් ඇවිල්ලා කන්ටේනර් නැව්, දෙවෙනි එක බල්ක් කැරියර්ස්, ඊට පස්සේ ටැන්කර්ස්. මීට අමතරව තියෙනවා රෝල් ඔන් රෝල් ඔෆ් කියලා. ඒ කියන්නේ ඔය කාර් අපේ රථ වාහන ගෙනියන නැව් වලට කියන්නේ රෝල් ඔන් රෝල් ඔෆ්. ඊට අමතරව ඒකේ ට්‍රේලර්ස් උත් තියෙනවා. ඒ කියන්නේ යුරෝපයේ වගේ රටවල් වල මේ ගොඩ බිමින් එනවා රීෆර් කන්ටේනර්ස් ට්‍රේලර්ස් ඇවිල්ලා කෙලින්ම නැව ඇතුළට රෝල් ඔන් ඊට පස්සේ වෙන රටකට ගියාම රෝල් ඔන් ඔෆ්. එතකොට තව එකක්. අවසානයේ තියෙනවා පැසෙන්ජර් නැව්. ඒ කියන්නේ සල්ලි තියෙන කට්ටියට මේ මුළු ලෝකේ සවාරිය යන්න අවශ්‍ය කට්ටියට කවුද කැමති නැවක ලෝක සවාරියක් යන්න? ඔව්. ඒකට පැසෙන්ජර් නැව්. එතකොට ඒකේ කාර්යය ඇවිල්ලා අපි එතන හැන්ඩල් කරන්නේ මිනිසුන්.
ඒකන උඟක් පැසිෙන්ජ නැවලන්නේ වයිස කට්ටි එතකොට වෛද්‍යවරු ඉන්නවා එතකොට ඒක වෙනම ලෝකයක් සල්ලි තියෙන කට්ටියට තියෙනතර ඒවගේ කට්ටියට යන්න අවශ්‍යයට සාමාන්‍ය ඔය හෝට් හොටෙල් ට්‍රයින් එක ඉන්න ට්‍රේඩ් එක ඉන්න කට්ටියට තමයි ඒ පැසෙන්ජනව ම පුංචි බාධක්‍රම ගන කෙටි පිළිතුරක් බලාපොරත්තුනමතුමාගේ දැ මේ කියන වර්ගේ හැම සර්විස් එකකටම කැප්ටන් කියන තනතුරට යන්න ඕන්නම් යන්න තියෙන එකම විදිහද එකම විදිිය එකම විදිිය අර බුස සාමාන්‍ය පෙළ උසස් පෙළ ඒ විභාග කල මාස්ට මැරණ වෙන එක තමයි දෙට ඒ වගේම ඉංජිනේරු සයිඩ් එකෙත් ඒ විදිීම තමයි යන්නද මීට අම්මතරප කියෙන අතීතය එහෙම දෙයක් තිබෙන හැමෝම ඕන නැමක යන්ඩ පුළුවන් මේ ක්‍රමයක් තිබුණා නමුත් දැන් එන්ඩෙන්න්න ශිපින් ඉන්ඩස්ට්‍රීට කන්ජෙස්ට ද නැව් වැඩි හිද වෙනම පොඩි පුහුණුවත් දෙන අමතර පුුණුව එකන තෙල් නැව්වල වැඩ කරන්න ඕන්න ටෑන්ක කෝසයක් කරන්න තියෙන පැසෙන්ජ නැව්වල වැඩ කරන්න තියෙනවන පැසෙන්ජ කරූ හැන්ඩලින් එගොල්ලන්ගේ මානසික ආතතිය පැසෙන්ජස්ලට කේන් තියෙන ඒවලි වන්ද තියෙන කව් මනෙජ්මන් කියල වෙන වෙනම කෝසස් තියෙන ඒරෙන්ඩ පළවෙනි බේසික් එක එකයි හොඳයි තව පුංචි දෙයක් දැන් අවසානය කර අපේ එන වෙලාවෙ දැන් මේ ඉන්නේ අද වැඩසටහන අවසන් කරේ මට පුංචි කාරණාවක් අහන්න ඕන හිතුණා දැන් ඕනම නැවක ඩිපාර්ට්මන්ට්ස් ගොඩක් තියෙනවා දැන් මේ ඩිපාර්ට්මන්ට්ස් ගැන අපිට කතා කරන්න හම්බුන්නේ නැහැ අපි එක ඩිපාර්ට්මන්ට් එකක් අද දවසට කතා කරමු මොකද අවස්ථාවන් වැඩිපුර ගන්න පුළුවන් අපේ කියන්නේ නැවට බැඳෙන්න කැමති අයට යන්න පුළුවන් ලේසිම අවස්ථා තියෙනවනේ දැන් ඒවගේ අවස්ථාවගෙන හොඳ කතා කරමු. එතකොට දැන් මම ඉස්සෙල්ලාම ප්‍රධාන කාර්ය මණ්ඩල එකක් නාවික ගමනාගමනයේ ඩෙක් ඔෆිසර්ස් අපි ඉංජිනේරු කාර්යව ඊට අමතරව මේ කාර්ය මණ්ඩලයට කැම දෙන්න සප්ලයි කේටර් ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඔව් එතකොට එතන ඉන්නවා කුක් ඉන්නවා ස්ටුවර්ඩ් ඉන්නවා මේකයි. එතකොට අපි නැවක වැඩ කරා කියන එක තවත් දෙයක් තියෙන අපි කෑම හොයන්න දෙයක් නැහැ. අපි වෙලාවට ගියා මෙස් රූම් එකට වාඩි වුණා වෙනම ස්ටුවර්ඩ් කෙනෙක් ඉන්නවා සර්විස් කරන්න අවශ්‍ය කෑම. ඒ කියන්නේ තමයි කිසිම ආතතියක් නැහැ. තේ වෙලාවට තේ තියෙනවා ෆ්‍රිජ් එකේ අවශ්‍ය කෑම තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැහැ. ඒ වගේම තමන්ට නිදහස් වෙලාවට මම කිව්වේ ෆිල්ම්ස් බලන්න තියෙනවා වයිෆයි දෙන බෑ. තමන්ගේ ඩියුටි එක වෙලාවට හරියට කරන්න. හොඳයි. ඉතින් වෙලාවට කලාවට හරියට ඩියුටි එක කරන්න තමයි නැවේ තියෙන ප්‍රධානම දේ. මොකද වෙලාවට අනිත් පෝට් එකට අපි යන්න ඕනේ. එතකොට දැන් මේ නැව් රස්සාව කියලා කියන්නේ ඔබත් මාත් දන්න විදිහට දැන් මේ කියපු විදිහට හරිම එක පැත්තකින් හරිම ආස්වාදජනකයි. මොකද හේතුව ලෝකෙ පුරාම ලෝකෙ දේවල් දකින්න පුළුවන්. ඒ වගේම පොඩ්ඩක් ත්‍රාසයක් මුසු වෙලා තියෙනවා. මොකද විවිධාකාර සුලිකුණාවට මේ වගේ දේවල් එන්න පුළුවන් අපි කලින් කතා කරන්නේ. එතකොට මේ නැව් රැකියාවේ ඉන්න අයට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි කැප්ටන් අපි අහලා තියෙන දේ තමයි මානසික ආතතිය කියන දේ. මේ ගැන අපි කතා කරන්න ඕනේ හැබැයි අද නෙවෙයි. අපි ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපි අද දවසේදී අවසානයේ ඊළඟ දවසේ ආරම්භයක් කරගමු. අපි කැප්ටන් මොන විදිහටද ලබන සතියේ වැඩසටහන වුණොත් මේ ආතතිය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි යන්නේ ගැන පුංචි ගියක් දීලා අද වැඩසටහන අවසන් කරන්න සූදානම් වෙනවා. මේ ඉඩ තමදර මට තමක් කියන්න තියෙනවා මේ ශේෂයට අපේ ශ්‍රී ලංකාව මම කිව්වනේ ජාත්‍යන්තරව අයිලන්ඩයක් හොඳම ට්‍රැඩික් ස්ථානයේ තියෙන හින්දා අපිට ශේෂත්‍රයේ කට්ටිය අවශ්‍ය. ඒ කියන්නේ පරිපාලනය සියලුම දේවල්වලට මේ ශේෂත්‍රයට තවත් එන්න පුළුවන් කට්ටිය තමයි ශ්‍රී නාවික හමුදාවේ රිටයර්මන්ට් ඉන්න කට්ටියවත් අපිට ගන්න පුළුවන්. පොඩි පුහුණුවක් දීලා අපිට මර්චන්ට් නේවි එකට ඇබ්සෝබ් කරගත්තාම ඒගොල්ලන්ගේ ජීවිතය ඉදිරියට සුන්දර පැත්තකට ගන්න පුළුවන් මේ ඒගොල්ලන්ගේ අත්දැකීමෙන් අපිට උපරිම ප්‍රයෝජනය රටේ දායකත්වයට ගන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ හැම දෙයක්ම ඔයාට දැනගන්න, දැකගන්න, බලාගන්න ආස නම් ඉක්මනටම කරන්න ඕනේ ලක්මිරෝ ඩිජිටල් ටීවී එකත් එක්ක එකතු වෙන එක. එතකොට අපි තවත් සතියක ඔන්න පොරොන්දුවක් දුන්නා. අද නවත්තපු තැනින් ඊළඟ දවසේ පටන් ගන්නවා. ඊළඟ සතිය අපි ඔබට ගෙනෙනවා තවදුරටත් මේ ශිපින් ඉන්ඩස්ට්‍රි එක ගැන, මේ නැව් සේවාව සම්බන්ධව තියෙන අත්දැකීම් ගැන කතා කරන්න. එතෙක් අපි අදට සමුගෙනන්නයි සූදානම් වෙන්නේ. බොහොමත් ස්තුතියි කැප්ටන් සුරේෂ් රත්නසිංහ මාස්ටර් මෙරින. ඉතින් අපි තවත් දවසක ඔබතුමාට ආරාධනා කරමු මේ මෙදිරිට එන්න කියලා ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරන්න. එතෙක් අපි සමුගෙනන්නයි සූදානම් වෙන්නේ.